අද හදන්නේ කොස්සට කළු පොල් මාළුවක්. කොස්සට හොඳට සෝදලා ඒකට කොස්සට වැහෙන්න පාන්ට වතුර දාලා හොඳින් තම්බ ගන්න ඕනේ. තැම්බුණු කොස්සට වංගෙඩියකට දාලා පොඩ්ඩක් තලා ගන්න ඕනේ. එතකොට කොස්සට වලට හොඳට තුන පහ වදිනවා. මේ විදියට කොස්සට ටික ටික දාලා තලා ගන්න ඕනේ. මේකට අවශ්‍ය වෙනවා පොල් ටිකක්, බීලූණු, සුදු ලූණු, රම්පේ කරපිංචා, පොල් කිරි පිරිසි කෝප්ප දෙකක්, කොස්සට ග්‍රෑම් 500ක් විතර. තෙල් රත් වෙනකොට ඒකට අබ තෙල් හැන්දක් දාන්න ඕනේ. ඊට පස්සේ ඒකට සුදු ලූණු, බීලූණු, රම්පේ කරපිංචා එකතු කරගෙන ටික වෙලාවක් තෙලෙන් තැම්බෙන්න තියෙනවා. දැන් මේ ගානට තෙලෙන් තැම්බුණාට පස්සේ ගාගත්ත පොල් පීරිසි කෝප්ප භාගයක් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේක රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕනේ. ගින්දර අඩු ප්‍රමාණයක. ලිපේ ගින්දර නම් මෙන්න මේ වගේ අඩු ප්‍රමාණයකින් තමයි තියාගත්තේ. දැන් ලිප ඕෆ් කරගන්නවා. ඕෆ් කරගෙන මේකට මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරලා කලවම් කරගන්නවා. එතකොට බැදුණු පොල් වල රස්නෙන් මේ මිරිස් කුඩු ටික බැදෙනවා. තුන පහ කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැන්දක්, ලුණු කුඩු තේ හැන්දක් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් මේ බැදුණු පොල් ටික ගලේ තියලා අඹර ගන්න ඕනේ. එහෙම නැත්නම් වතුර පොඩ්ඩක් එකතු කරලා බ්ලෙන්ඩර් කරලා ගන්න ඕනේ. මම නම් වතුර පොඩ්ඩක් එකතු කරලා බ්ලෙන්ඩර් කරලා තමයි ගත්තේ. දැන් පොල් කිරි පිරිසි කෝප්ප දෙකක් එකතු කරගන්න ඕනේ. ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි එකක්, මේ ටික හොඳට කලවම් කරගන්න. මේ ටික කලවම් කරගෙන අපි අඹරගත්ත පොල් ටික ඊට පස්සේ මේකට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේ ටික හොඳට කලවම් කරගත්තත් පස්සේ මේක ලුණු ඇද්ද කියලා බලන්න පුළුවන්. මේක මෙහෙම බැලුවත් හරි රසයි. ඊට පස්සේ මේක ලිපේ තියලා මෙන්න මේ වගේ අඩු ගින්දරින් පොල් කිරි වලින් තැම්බෙන්න වහලා තියෙනවා. දෙපාරක් විතර මේක ඇරලා හැඳි ගා ගන්නත් ඕනේ.
දැන් නම් කොස්සට කල්පොල් මාළුව ලෑස්ති වෙලා තියෙන්නේ. මේකට කොත්තමල්ලි කොළ ටිකකුත් දැම්මොත් ඒ රසය තවත් වැඩි වෙනවා. ඒක දාන්නම කියලා අවශ්‍ය නැහැ. මගේ ළඟ තිබුණ හින්දා මම ලිප ඕෆ් කරගෙන කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරගෙන කලවම් කරගත්තා. දැන් කොත්තමල්ලි කොළ එකතු කරගන්නවා. එකතු කරගෙන කලවම් කරගන්නවා. මේ වෙනකොට ලිප ඕෆ් කරගෙනයි තියෙන්නේ. මේ කොස්සට කල්පොල් මාළුව හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ.